අයිබෝන් ළමයි ඔයාලගේ කතා කරපු පාඩම ඒ තමා මොකක්ද අපි හිතමු මෙහෙම කතාවක් ඔය පෙට්ටියක පෑන් තියෙද්දි එතකොට බෝල වගේ දෙයක් තියෙද්දි එළියට ගත්තාම ඒ ගන්න පෑන දැන් මම උදාහරණයක් එක්කම කියන්නම් මං ගාව තියෙනවා කළු පාට පෑන් පහකුයි කළු පහයි රතු දෙකයි දැන් මම මේ ටික කප් එකකට දානවා දාලා මේකෙන් අහඹ ලෙස පෑනක් ගත්තාම අනිවාර්යෙන් මට කළු පෑනක් හම්බ වෙන්න නම් මං පෑන් කීයක් එළියට ගන්න ඕනද කියලා අහනවා. එහෙම නැත්නම් මට අනිවාර්යෙන් රතු පෑනක් හම්බ වෙන්න නම් මං පෑන් කීයක් එළියට ගන්න ඕනද කියලා අහනවා. අනිවාර්යෙන්. ඒතර මං උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට පේන්නත් එක්ක මම මේ පෑන් ටික දාන්නම්. කප් එකට. කප් එක තියෙනවා. ඔන්න මම පහක් දැම්මා. දැන් මට ඕන අනිවාර්යෙන් රතු පෑනක් ගන්න. රතු පෑනක් ගන්න නම් අපි බලමු වාර කීයක් ගන්න ඕනද කියලා. ඒතර මේකෙත් දන්නේ අපි කළු පෑන් පහකුයි රතු පෑන් දෙකකුයි. හිතන්න අපි ගන්න හැම වෙලාවෙම අපිට ඕන පෑන නැතුව අනිත් පෑන හම්බ වෙන්න පුළුවන්. දැන් මට ඕන රතු පෑනක් ගන්න. නමුත් වෙලාව හැටියට කළු පෑනක් හම්බ වුණා. ඔන්න මම ගත්ත පෑනක් එළියට කළු. එන උන්න එක පාරක් ගත්තා. තව පාරක් මම try කරලා ගන්නවා පෑනක්. ඒක කළු. දෙපාරයි. මම තව පාරක් try කරලා පෑනක් ගන්නවා. ඒකත් කළු උනේ තුන් පාරයි. මම තව පාරක් try කරලා ආයි පෑනක් ගන්නවා. ඒකත් කළු. ඒතර හතර පාරයි. මම තව පාරක් try කරලා පෑනක් ගන්නවා. ඒකත් කළු. එතකොට පස් පාරයි. කළු පෑන් පහම ඉවරයි. මොනවා කරත් දැන් එහෙනම් ඊළඟට ගන්න පෑන වෙන්න ඕන රතු. අරගෙන බලන්න. ඊළඟට ගන්න එකේතොර රතු වෙනවා. එහෙනම් පෙට්ටියක මේ වගේ පෑන් දාලා තිබ්බහම අපි එළියට ගන්න පෑන මට ඕන පාට පෑන ගන්න කී පාරක් ගන්න ඕනද කියලා හොයාගන්න පුළුවන් ලේසිම විදිය අපි හිතන්න ඕන අපි ගන්න හැම වාරයකදීම මට ඕන පාට පෑන නෙමෙයි එන්නේ අනිත් පාට පෑන. එහෙම ආවොත් මම ඒ පෑන් ටික ඉවර වෙනකම්ම ගන්න ඕනේ. ඒතර ඒ පෑන් ඔක්කොම මට ඕන පාට නැතුව අනිත් පාට පෑන් කීයක් ඔක්කොම තියෙනවද කියලා බලන්න. ඒ පෑන් ටික අයින් කරලා ඒ පෑන් ටික ගත්තාම ඒ පෑන් ටික ගන්න වාර ගාන ගණනලා ඊට අමතර වාර ගාන තමයි ගන්න ඕන අපිට ඕන පාට ගන්න. දැන් උදාහරණයක් එක මම තව උදාහරණයක් කියන්නම්. ඔන්න පෙට්ටියක පෑන් තියෙනවා. පෑන් නේ. රතු පාට පෑන් පහකුයි නිල් පාට පෑන් දෙකකුයි කහ පාට පෑන් තුනකුයි. රතු පහයි නිල් දෙකයි කහ තුනයි. දැන් මම මේ පෙට්ටියට අත දාලා අහඹු ලෙස පෑනක් ගන්නවා. මම අහනවා ඒ පෑන නිල් පෑනක් වෙන්න නම් මට නිල් පෑනක් අනිවාර්යෙන් ගන්න නම් මම අඩුම තරමේ අනිවාර්යෙන් ඕන නිල් පෑනක් වෙන පාට පෑන් නෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් මම අඩුම තරමේ කී පාරක් පෑන් ගන්න ඕනද කියලා. ඒතර අර වගේම හිතන්න මම ගන්න හැම වාරයකදීම මට නිල් නෙමෙයි හම්බ වෙන්නේ අනිත් පාට. ඒතර අනිත් පාට පෑන් ඔක්කොම කීයක් තියෙනවද? රතු පාට ඒවා 5යි කහ පාට ඒවා 3යි. එතකොට මට ගන්න ඔක්කොම පෑන් වාර ගන්න හොයාගන්න රතු පාට ඒවා ටිකයි කහ පාට ඒවා ටිකයි ඉවරනකම් මම අරන් ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි මොනවා කරත් මට ඊළඟ පෑන නිල් හම්බ වෙන්නේ. එහෙනම් රතු පාටයි නිල් පාටයි කහ පාටයි ටික ඉවර වෙනවා. මම 5යි 3යි වාර 8ක් ගන්න ඕන. තව නිල් පෑනකුත් ගන්න. තව වාරයක් ගන්න ඕන. එතකොට වාර ඔක්කොම 9ක් ගන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ මම පොඩ්ඩක් වෙනස් කරලා අහනවා. මට රතු පාට පෑන් දෙකක් ගන්න ඕන. අනිවාර්යයෙන්ම රතු පාට පෑන් දෙකක්. එහෙනම් මම වාර කීයක් ගන්න ඕනද කියලා අහනවා. ඒක හොයාගන්නේ තර වගේ. මට ඕනි රතු පාට නම් එහෙනම් මම ගන්න හැම එකක්ම අනිත් පාට හම්බ වෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් රතු පාට හම්බ වෙන්න නම් අනිවාර්යෙන් ඒ පෑන් ටික ඉවර වෙනකන් ගන්න වෙනවා. එන්න ඒ පෑන් ටික අනිත් පාට පෑන් තියෙනවා කහ පාට ඒවා තුනකුයි නිල් පාට ඒවා දෙකකුයි. එහෙනම් ඒ දෙක ඉවර වෙනකන් අරන් ඉන්න වෙනවා. එතන 3යි 2යි කියන්නේ පෑන් පහක් ඉවර වෙන්න මම වාර පහක් ගන්නවා. ඊට පස්සේ ගන්න පෑන මොනවා වුණත් හම්බ වෙන්නේ රතු. දැන් මොකද පෙට්ටියේ තියෙන්නේ රතු පාට පෑන් විතරයි. එතකොට මට රතු පෑන් දෙකක් ඕනේනේ. රතු පෑන් දෙකක් ඕනේ නිසා තව වාර දෙකක් වැඩිපුර ගන්න වෙනවා. එතන මට ගන්න වෙන ඔක්කොම වාර ගන්න 3යි 2යි 5යි මේ දෙකයි 7ක් ගන්න ඕනේ. තව එකක්. ඊළඟට මට ගන්න පෑනක් අනිවාර්යෙන් කහ පාට පෑනක් ඕනේ මට. එහෙනම් මම වාර කීයක් පෑන් ගන්න ඕනද කියලා අහනවා. ඒකත් අර වගේම. එහෙනම් මුලින්ම බලන්න අනිත් පාට පෑන් කීයක් තියෙනවද? ඒ පාට පෑන් ටික ඉවර වෙනකම් අපි අරන් ඉන්න ඕන. අනිත් පාට පෑන් තියෙනවා මේ පාට ඒවා දෙකකුයි, රතු පාට ඒවා පහකුයි. මේ 5යි 2යි කියලා කියන්නේ එතන ඔක්කොම 7ක් ගන්න ඕන. ඒ 7යි මට කහ පාට පෑනකුත් ගන්න එක. මම වාර ඔක්කොම 8ක් ගන්න ඕනේ. තව එකම එක උදාහරණයක් කියන්න.
පෙට්ටියක තියෙනවා බෝල. ඒකේ තියෙනවා රෝස පාට බෝල 3යි. නිල් පාට බෝල 4යි. කළු පාට බෝල 5යි. දැන් මම පෙට්ටියට අත දාලා අහඹු ලෙස පෑනක් ගන්නවා. ඒ ගන්න පෑන අතුරින් මට අනිවාර්යෙන් රෝස පෑන් දෙකක් ගන්න ඕනේ. පෙට්ටියට අත දාලා අහඹු ලෙස අරගෙන මට අනිවාර්යෙන් රෝස පෑන් දෙකක් ගන්න. එහෙම ගන්න නම් මම වාර කීයක් අඩුම තරමේ ගන්න ඕනද කියලා අහනවා අපි ගණන බලමු. රෝස නෙවුනි රෝස මෙතන තියෙන්නේ. ඒතර අනිත් පාට පෑන් ටික ඉවර වෙනකන් අරන් ඉන්න වෙනවා. ඒ කියන්නේ 4කුයි 5කුයි. ඊට පස්සේ රෝස පෑන් දෙකක් ගන්න. තව වාර දෙකක් අඩු වැඩිපුර ගන්න ඕන. ඒ වාර දෙකත් එක්ක එතකොට මම ඔක්කොම ගන්න ඕන 4යි 5යි 9යි මේ දෙකයි වාර 11ක් වෙනකන් ගන්න ඕන. අවසාන ප්‍රශ්නේ මට කළු පෑන් 3ක් අනිවාර්යෙන් ගන්න ඕන. එහෙමනම් මේ පෙට්ටියෙන් මම වාර කීයක් පෑන් ගන්න ඕනද කියලා අහනවා. මුලින්ම එනත් අනිත් පාට පෑන් ටික ඉවර වෙනකන් පෑන් ටික අරන් ඉන්න ඕන. රෝස 3යි නිල් 4යි තියෙනවා. ඒ ටික ගන්න නම් මම වාර 7ක් 3යි 4යි කියන්නේ වාර 7ක් ගන්න ඕන. ඊට අමතරව කළු පෑන් 3ක් ගන්න තව 3 පාරක් ගන්න වෙනවා. ඒතර ඒ 3ත් එක්ක මම වාර 10ක් පෑන් ගන්න ඕන. ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් එතකොට ඔබේ උත්තරේ හොයාගන්නේ ඔය විදිහටයි. තව ගානක් එක්ක අපි ඊළඟ දවසේ කතා කරමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියෙන්න. ඒතර අපිට ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයිබෝ. බයි.